ඔයා ඉන්න. ඔයා ඉන්න. ඔයාගේ ටාගට් එකට යනකම් ඔයා ඉන්න. අරමුණට යනකම් ඔයා නොසැලී ඔයාගේ වැඩේ යන්න. මේ හරි කාරණා තුල යනවනම් වට කවදාවත් ඔයා අසාර්ථක වෙන්නේ නැහැ යනමග වුණත්. හොඳට මතක තියාගන්න. නිසා ඔයාට සිද්ධ වෙනවා මොකක් කරන්නද? වැටුනොත් නැගිටින්න. කාටවත් වටන්න දෙනවද ඔයාව? එහෙම ඉන්න අවශ්‍ය නැහැ. හැම වෙලාවෙම ඔයා බලාපොරොත්තු වෙන්න ඔයාගේ වගකීම අයිතිකාරීත්වය ගන්න ඕන කියලා. ඔයාගේ වගකීම, ඔයාගේ යුතුයකම, ඔයා කළ යුතු දේ කරන්න ඕන කියලා. එහෙම නැතු මේ ගමන යන්න හම්බ වෙන්නේ නැහැ. සාර්ථක වෙන ගමනේදී ඔයා පැහැදිලිව ඔයාගේ අයිතිකාරීත්වය ගත යුතුමයි. ඔයාට කලක් වෙලාවක් නැහැ. ඔයාට කන්න බොන්න වෙලාවක් නැහැ. සමහර වෙලාවට ඒ ගමන ඉවර වෙනකම් ලෝකයා කියන දේවල් අදාළ නැහැ. ලෝකයා මොනව හිතයිද කියලා අදාළ නැහැ. ඔයාට හෙට දවසේ මුළු ලෝකයක් අප්පුඩි ගහයි. මුළු ලෝකයක් අප්පුඩි ගහයි. ඔයා තැනකට යනකම් ගල් ගහන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. හැබැයි ගල් ගහන්න පුළුවන් වෙන්නේ හොඳට මතක තියාගන්න. ෆ්ලයිට් එක උඩට නගනකම් විතරයි. ගල් ගහන්න පුළුවන් මට්ටමේදී විතරයි ගල් ගහන්න පුළුවන්. ඒ හැමෝටම සිද්ධ වෙනවා ගල් පැත්තකින් දාලා මොනවා කරන්නද? උඩ බලාගෙන අප්පුඩි ගහන්න. නැද්ද? වෙනවා. එතකන් හරි පරිස්සමෙන් යන්න වෙනවා. එතකන් ඒ තැන්ට යනකම් හරි පරිස්සමෙන් යන්න වෙනවා. හොඳට මතක තියාගන්න.